මෑතකදී සිදුවුණු සිදුවීම් ආශ්‍රයෙන් අපි වැඩි දෙනෙක් කතා වෙන දෙයක් තමයි අසභ්‍ය ඡායාරූප එහෙම නැත්නම් අසභ්‍ය පටිගත කිරීම ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ පවතින නීතිමය තත්ත්වය. ලංකාවේ ඇත්තටම පුද්ගලයෙක්ට කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් අයිතිය හිමි වෙන්නේ අවුරුදු 16 ඉක්මුවයින් පස්සේ. හැබැයි මේ අවුරුදු 16 ඉක්මවලා කෙනෙක් කැමැත්ත දුන් පමණින්ම ඔබ යමක් ඡායාරූපගත කරලා එහෙම නැත්නම් පටිගත කරලා ඔවුන්ගේ කැමැත්තට පිටින් ඒ ප්‍රචාරණය කරනවා නම් ඒ ඇත්තටම අපරාධමය වරදක් බවට පත් වෙනවා. ලංකාව ඇතුලේ තියෙනවා අසභ්‍ය ප්‍රකාශන පනත. ඒ වගේම 2024 මාර්ගගත ක්‍රමවේදවල සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වන පනත. මේ පනත් හරහා ඔබ කෙනෙක්ගේ කැමැත්තට පිටින් ඔවුන් සම්බන්ධ යම් තොරතුරක් ප්‍රචාරණය කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඔබට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අයිතිය තියෙනවා. ඒ වගේම මේ වගේ සිද්ධියක වින්දිතෙක්ට ඇත්තටම නීතියෙන් ලබා දෙන සහනය ඉතාම ඉහළයි. ඒ කියන්නේ ඔබ අපි හිතමු ඔන්ලයින් ක්‍රමවේදය හරහා මාර්ගගත ක්‍රමවේදය හරහා නම් ඔබේ මේ ප්‍රචාරණය සිදු වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කොළඹ තියෙන අපරාධ විමර්ශනාංශයට යාම අත්‍යවශ්‍ය නැහැ. ලංකාවේ ඔබ පදිංචි ඔබ ප්‍රදේශයේ ඕනම පොලිස් ස්ථානයකට ගිහිල්ලා මේ පැමිණිල්ල ගොනු කරන්න පුළුවන්. එතනින් එහාට අවශ්‍ය ක්‍රියාමාර්ග ටික නීතිය ඉටු කරන ආයතන ටික ඔබට කරලා දෙවි.